සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම ගේන වීඩියෝ එක ඇත්තටම ගෘහණියන්ට සෑහෙන වටින වීඩියෝ එකක් වෙනවා. ෆර්ස්ට් එකට නොදැනෙන්න අපි කොහොමද මුදල් ඉතුරු කරගන්නේ කියන එක තමයි මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. මම කරන පුංචි පුංචි ක්‍රම කීපයක් තමයි මේ වීඩියෝ එක පුරාවටම ඕගොල්ලන්ට අහන්න ලැබෙන්නේ. ඉතින් මම මුලින්ම කියනවා මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මාගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මාව subscribe කරලා මාගේ මේ වගේ පුංචි පුංචි වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඕගොල්ලන්ට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි බලමුකෝ මගේ මේ මොනවද මේ පුංචි පුංචි රහස් ටික කියලා. ඔයාලගෙත් පඩිය ගෙනාපු ගමන් පඩිය වාෂ්ප වෙලා යනවා වගේද? අපේ නම් එහෙම තමයි. අපේ ගෙදරට පඩිය ගෙනාපු ගමන් සමහර වෙලාවට මාසෙ අවසාන වෙනකොට අතේ රුපියලක්වත් නැති වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. හදිස්සියකට ගන්නවත් සල්ලි නැති වෙන වෙලාව. ඉතින් මෙහෙම හැමදාම ඉන්න බැරි නිසා මම ඒකට පුංචි පුංචි රහස් ක්‍රම ටිකක් අරගෙන අතේ කීයක් හරි මුදලක් රැඳෙන්න තියාගන්න එපා. ඉතින් මේ රැඳෙන්න තමයි මම මේ ක්‍රම ටික අනුගමනය කරලා බැලුවේ. හැබැයි ඒක සාර්ථකයි ඇත්තටම. එතකොට මේ අපිට අවශ්‍ය දෙයකට ගන්න අපේ අතේ බජට් එකක් ආයි අමුතුවෙන්ම එකතු වෙලා තියෙනවා. අර ෆර්ස්ට් එකට දැනෙන්නෙත් නැහැ. ඇත්තටම හස්බන්ඩ්ට තේරෙන්නෙත් නැහැ. එකතු කරලාද කියලා. සමහරවිට ඒ එකතු කරපු මුදලින් අපිට ගොඩක් ඊට වඩා වටින කියන දෙයක් ගන්න පුළුවන් මේ හැකියාවක් ලැබෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මම මේක අත්හදා බලපු දෙයක්. මම ඕගොල්ලන්ට දැන් මේ කරුණු ටික කියන්නේ ඔයාලටත් මේ වගේ කරුණු වැදගත් කියලා මම හිතන හින්දා එහෙනම් ඉතින් අපේ මේ කරුණු ටික මොනවද කියලා බලමු. පඩිය ලැබෙන මුදලින් මුලින්ම අපි ගාණක් වෙන් කරන්න පුරුදු වෙනවා. දැන් අපේ පඩි දවසට පඩිය ගේනවන්නේ හස්බන්ඩ්. ඒක ගෙනල්ලා දුන්නාම අපි කරන්නේ සේරම වියදම් ටික එකපාර වියදම් කරලා ඉතුරු වුණොත් අනේ ඉතුරු කරන්න සල්ලි නැහැනේ. අපි වියදම් ටික බැලන්ස් කරගමු කියලා ඉන්නවනේ. එතකොට අවසානට ඉතුරු වෙන්නේ නැහැනේ රුපියලක්වත් අපිට ඉතුරු කරන්න. ඔක්කොම වියදම් බැලන්ස් කරන්න ගියාම අන්සාන්ට රුපියලක්වත් අතේ නැති තත්යකට තමයිපත් වෙන්නේ. හැබැයි එහෙම කරන්නේ නැතුව මම දැන් කරන්නේ එයා පඩිය ගෙනත් දීපු ගමන්ම ඒකෙන් පුංචි මුදලක්. ලොකු මුදලක් නෙමෙයි පඩිය තියෙන විදිහ බලලා අපිට ඒකට අපිට තේරෙනවනේ අපේ වියදම් ටිකට මෙච්චරක් විතර යයි කියලා. එහෙම හිතලා යම් මුදලක් රුපියල් 100ක් වුණත් කමක් නැහැ. ඒ වගේ මුදලක් අපි ස්ථාවරවම මුලින්ම අයින් කරගන්නවා. ඒක ගන්නේ නැති විදිහට අයින් කරලා පැත්තකට කරනවා. එතකොට ඒක ඒ වගේ දිගටම කරනකොට එතන යම් මුදලක් අපිට නොතේරීම එකතු වෙලා ඉවරයි. හැබැයි අපි පඩිය වියදම් කරලා එකතු කරන්න හිටියොත් අපිට කවදාවත් මේ මුදල එකතු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපිට පඩිය ගෙනාපු ගමන් එකතු කරොත් යම් මුදලක් අවසාන වෙනකොට එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ටිප් එක. ඊට පස්සේ වියදම් ටික බලලා අනවශ්‍ය වියදම් අඩු කරනවා. අපේ වියදම් ගෙවල් වියදම් තියෙනවානේ. ඉතින් මේ වියදම් ඔක්කොම බලපුවහම සමහරවිට මේ වියදම් වලින් අපිට අත්‍යවශ්‍ය නැති වියදම් තියෙනවා. බොරුවට අපි වියදම් කරනවා කියලා කියන්නේ. අපෝ බොරුවට සල්ලි කෑවා කියලා හිතන අදහස් වල තියෙන ඒ වියදම් ඔක්කොම ටික කපලා හරි. අපි දන්නවනේ අපේ ගෙදර ආර්ථිකයට අත්‍යවශ්‍ය නොවන්නේ මොනවද කියන එක. ඒ වියදම් එක ගෙදරින් ගෙදරට වෙනස් වෙනවනේ. එහෙම වියදම් ඇත්තටම කපලා අයින් කරන. දැන් කිරිපිටි වුණත් අපි හැමදාම බොන්න හොඳ දෙයක් නෙමෙයිනේ. අපි කිරිපිටි පැකට් වෙනද දෙක තුනක් ගෙනාවා නම් අපි ඒක එක පැකට් එකකට පැකට් තුනක් ගෙනාවා නම් අපි අද පැකට් දෙකකට එක සීමා කරනවා. කිරිපිටි කියන්නේ අපිට ඇත්තටම අපි බිව්වා බොනවා ඒ වුණාට ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ වගේ අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන්. බිස්කට් ගේන එක. බිස්කට් ලොකුවට ගේන්න නැතුව අපිට බිස්කට් වෙනුවට ගෙදර ඕනනම් දේවල් හදා ගන්න පුළුවන්නේ. ළමයට කෑමට දෙන්න නේද? රොටියක් පුච්චලා දෙන්න පුළුවන්, ලැවරිය ගෙඩියක් හදලා දෙන්න පුළුවන්. මේ වගේ දේවල් කරවුවම අපිට අනවශ්‍ය වියදම් වලට බිස්කට් වගේ දේවල් වලට සෑහෙන වියදමක් මාසයකට යනවනේ. ඒ වියදම් ටික අපිට පුළුවන් එකතු කරගන්න. ඒ වියදම් ටික එකතු කරපුවම අපිට පුළුවන් අපේ අර ඉතුරු කරගන්න එක්කොලට මේ සේරම දාලා අපේ මුදල තව ටිකක් ලොකු කරගන්න. දැන් අර පුංචි මුදලක් දාලා හදාගත්තු එක මේ මුදලුත් දාලා තව ටිකක් ලොකු කරගන්න පුළුවන්. එතකොට මාසෙට දැන් අපි ක්‍රම දෙකක් අනුව සල්ලි ඉතුරු කරගෙන තියෙනවා. පඩිය ගෙනත් දීලා වියදම් කරලා මාසේ ඉතුරු ක්‍රම දෙකකට අපි මුදල් ටිකක් රැස් කරගත්තා. ඊළඟට අපි ගොසරි shopping යනවනේ.
තුන්වෙනි කාරණාව මේ කියන්නේ ගොසට shopping යනකොට අපිට පුළුවන් අපි හිත අපි හිතින් බඩු හදාගෙන යන වෙලාවල් තියෙනවනේ. එහෙම යන්නේ නැතුව හිතින් හදා ගියාම අපිට තමලට රාක්කවල ලස්සන දේවල් දැක්කම අපිට ඒ රාක්කවල තියෙන දේවල් ආයෙකත් මේ පාර අරන් බලමු මේ පාර අරන් බලමු එහෙම කියලා හිතනවනේ. එහෙම වෙන්නේ නැතුව අපි ලිස්ට් එකක් හදා ගන්නවා. අපිට අත්‍යවශ්‍ය ගෙදර අඩුපාඩුත් බලලා ලිස්ට් එකක් හදාගත්තාම අපි දන්නවා මේ තමයි ගෙදර අඩුපාඩු ලිස්ට් එක. මේ ටික ගන්න ඕනේ. ඒකට ගැළපෙන බජට් එකකුත් අපි අරන් යන්න ඕනේ. ඒකට ගැළපෙන්නේ නැතුව අපි ගෙදර අර හම්බෙච්ච මුළු පඩියම shopping වලට අරගෙන ගියොත් අපිට අර ලිස්ට් එකකට අමතරව අතේ සල්ලි තියනවා කියන අදහසින් අපි කරන්නේ අර අමතර දේවල් ගන්න උත්සාහ කරනවා. එහෙම කරන්නේ නැතුව ලිස්ට් එකක් අනුව ගැළපෙන බජට් එකක් විතරක් ෆර්ස්ට් එකට අපි දාගෙන shopping කරන්න ගියාම අපේ ඔළුව වැඩ කරනවා. අපේ අතේ තියෙන මෙච්චර මුදලයි මේ බඩු ටික අනිවාර්යෙන් ගන්න ඕන ටික මේ ටික ගන්න එක තමයි අපේ එකම අරමුණ කියන එක දන්නවා. ඉතින් ඒක කරපුවාම අපිට අනවශ්‍ය වියදම් යන්නේ නැහැ. එතනත් මේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් අපි ගන්නේ. ඒකෝර අනවශ්‍ය වියදම් විතර වෙන්නෙම නැති තරම්. එතකොට එතනින් අපිට ආ මුදලක් උපයා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒක තොග බඩු කඩේකින් ගන්නවා නම්. සිල්ලර් බඩු කඩේකින් ගත්තාම ඇත්තටම සිල්ලර් බඩු කඩේ ඒ ගහලා තියෙන මිලමනේ අපිට දෙන්නේ. රුපියලක්වත් අඩු වෙන්නේ නැහැ. හැබැයි තොග බඩු කඩේකින් අපි ගත්තොත් එතන ඒගොල්ලෝ හැම බඩුවකින්ම රුපියල් 2ක් 3ක් රුපියල් 5ක් 10ක් එහෙම අඩු වෙන වෙලාවල් තියෙනවා. එතකොට අපි 15000ක් විතර බඩු ගත්තොත් අපිට රුපියල් 1000ක් 1200ක විතර නිකම්ම ලාභයක් හම්බ වෙනවා. ඒකට අපිට ගෙදර ඇවිල්ලා ලිස්ට් එක බලපුවාම අපිට ලාභය කියලා කොටසක් තියෙනවානේ. ආන්ගේ ලාභෙත් අපිට පුළුවන් අර අපේ ඉතිරි කිරීම වලට දාන්න. මොකද අපි දැන් ඇත්තටම වියදම් කරා නම් අපි අර ලොකු ගාණේ වියදම් කරන්න එපා. ඒනට දැන් අපි කඩේ මාරු කරලා තොග කඩේකට කියන නිසා අපිට එතනින් පුංචි ලාභයක් ලැබිලා තියෙනවානේ. ඒ ලාභෙත් අපේ අර එකතු කරන මුදල් ගොඩට අපිට රැස් කරගන්න පුළුවන්. ඔන්න දැන් ක්‍රම 3ක් තියෙනවා. ඒ ක්‍රම 3ෙන් අපිට පුළුවන් අපේ ගෙදර ඉතිරි කිරීම අපිටවත් තේරෙන්නේ නැති වෙන්න විදිහට පොඩ්ඩ වැඩි කරගන්න. මේ මාසයක් ඇතුළත එකතු කිරීම තමයි මම මේ කියන්නේ. එතකොට දැන් ක්‍රම 3කින් පුංචි මුදලක් රුපියල් 500ක් හරි අපේ අමතර ඉතිරි කිරීම වලට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් ගෙදර තියෙන දේවල් නැවත භාවිතා කරන්න. දැන් ඔයාලා හිතන්නකෝ ගෙදර තියෙනවා ප්ලාස්ටික් බෝතල් 3-5 දාන බෝතල්. දැන් ඕවා අපි හොදලා අයින් කරපුවාම අපිට හිතෙනවා අනේ මේවා දැන් ආයෙ එපා. අලුත් ඒවා ගන්නවා එහෙම කියලා. එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරන්න. නැවත පාවිච්චි කරන්න. නැවත පාවිච්චි කරන එකෙන් වෙන්නේ අපිට අර අමතරව වියදම් කරන්න තියෙන මුදල් නාස්ති වෙන්නේ නැතුව අපේ ගෙදර තියෙන දේවල් පරිහරණය කරලම අපේ මුදල් ටික ඒකිනුත් පොඩ්ඩක් හරි පිරිමහා ගන්න පුළුවන්නේ. අපිට ඒක අත්‍යවශ්‍යම වෙලාවක ගන්නවා මිසක් ඒක ගන්නම ඕන වෙලාවක් තියෙනවානේ. දැන් බෝතලයක් කැඩිලම ගිහිල්ලා නම් ගන්නවා මිසක් බෝතලේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ගන්නෙ නෑ. එතකොට අපිට පුළුවන් අර නැවත භාවිතා කරන ක්‍රමය මගිනුත් අපේ මේ ගෙවල් වල තියෙන පුංචි මුදල් ටිකක් නේ ඇත්තටම අපිට තියෙන්නේ. ඒ මුදල් ටිකෙන් පොඩ්ඩක් ආයි රැකගෙන අපේ අර මාසෙක ඉතුරු කිරීම වලට නැත්නම් එකතු කිරීම ටිකට අර මුදල් ටිකත් එකතු කරන්න. එතකොට ඔන්න දැන් ක්‍රම 4ක් මගින් අපේ ගෙදර පුංචි මුදලක් හදිස්සියකට හරි ගන්න අපි ගාව එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි පස්වෙනි ටිප් එක මම කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය නැති දෙයක් ගන්න කලින් ටිකක් හිතලා බලන්න. දැන් අපි ඕඩර් කරන වෙලාවලුත් තියෙනනේ බඩු. අපි දැක්කම ලස්සනයි. අනේ හරි ලස්සනයි. මාත් ඕඩර් එකක් දාන්න ඕනේ කියලා හිතනවා. හැබැයි ඒක අපිට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි අපේ යාළුවෙක් මොකක් හරි අරගෙන එයා ඒක කියනවා මෙහෙමයි කියලා අනේ අපිටත් හිතෙන අනේ අපිත් ගන්න ඕනේ. වැඩකුත් නෑ අපිට ඒක ප්‍රයෝජනයකුත් නෑ සමහරවිට. අපිට ඒක අත්‍යවශ්‍ය දෙයක්කුත් නෙමෙයි. ඉතින් අර යාළුවා කිව්වා ලස්සනයි. එහෙම හිතලා ගන්න වෙනවද? ඒ වගේ වෙලාවට අපි ටිකක් කල්පනා කරලා බලන්න නැහැ. අපේ බජට් එකට ඒක ගැලපෙන්නේ නැහැ. අනවශ්‍ය වියදමක් වගේ වෙනවනේ එතනත්. අවශ්‍යම නැති දෙයක් නම් අපි ආපහු ඒකත් දෙපාරක් හිතලා බලනවා නෑ මං ගන්නෙ නෑ. මොකටද? මං නිකන් අහක තියෙන දෙයක් ගෙදර ගෙනල්ලා කල්ලි වියදම් කරලා අතේ මුදලක් රඳව ගන්න තියෙන අවස්ථාවක් නෙමෙයි නැති කරන්නේ. ඉතින් ඒ වගේ අවශ්‍ය නැති දෙයක් ගන්න කලිනුත් ටිකක් ඉඳලා හිතලා බලපුවාම අපිට එතන මේක නෑ අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. මේකත් අපිට ඕනේ නැහැ කියන අදහස හිතලා
ගොඩක්ම ඕඩර් කරන දේවල් වලින් වගේ ඇඳුම් ගන්න අපි සල්ලි තියෙන වෙලාවකට ගියාම අපේ ක්‍රෙඩිට් කඩයක් ළඟින් ගියත් අපි දැක්කොත් ලස්සනව ආනේ පඩි හම්බෙලා තියෙන ඇඳුම ගන්නවා. එහෙම කියලා හිතනවනේ. එහෙම හිතන්නේ නැතුව මං කියන්නේ මං කරන ක්‍රමේ එහෙම හිතන්නේ නැතුව නෑ මට ඒක අත්‍යවශ්‍ය ඇඳුමක් මේ වෙලාවේ මොකද ඇඳුම් අඩුපාඩුවක් නෙවෙයිනේ. අවශ්‍යතාවයක් කොහෙට හදිස්සිය ගන්න ගමනක් නෙමෙයිනේ. ඉතින් ඇඳුම හදිස්සි අවශ්‍යතාවයක් නෙමෙයි නිසා මං ඒ වගේ අවශ්‍ය නැති දේවල් ගන්න කලින් ටිකක් හිතලා බලලා ඒ මුදල් නාස්ති කරන එක ඇත්තට මෙතන නාස්තියක් වගේනේ. ඒක මම අවම කරගන්නවා. අවම නෙමෙයි මං ඒක නැතිම කරගන්නවා. ඒකිනුත් මං කරන්නේ කොහොම හරි මගේ මාසික ඉතිරි කිරීම එකතු කිරීම මුදල් කොටට එකතු කරගෙන මට මාසෙ කොයි දවස වුණත් මගේ හදිස්සියකට ගන්න මගේ ළඟ මුදලක් තියෙන කෙනෙක් විදිහට ඉන්න තමයි මං කැමති. මොකද හදිස්සියකට අපිට නැත්තම් කාගෙන්වත් ඉල්ලන්න බෑනේ හැම වෙලේම. අනේ මට මේකට මුදල් ටිකක් නෑ ඔයාලට දෙන්න පුළුවන්ද කියලා අහලා. ඊට වඩා හොඳයි අපිම අපේ මුදල් ටික එකතු කරගත්තාම හස්බන්ඩ් දන්නෙත් නැහැ මෙහෙම එකතු වෙලා තියෙනවා කියලා. අන්තිමට ලොකු ගාණක් අපිට නොතේරිම අපිත් ලොකු මහන්සියක් නැතුව ගෙදර වියහිදම් වලින්ම අපි මේ මුදල් ටික එකතු කරගෙන තියෙන්නේ. ඒ හින්දා අපිට බය නැතුව මොකක් හරි හදිස්සිය බයිසිකලයක පැච් එකක් ගියා කියන්නකො අතේ මුදල් නැත්තම් අපිට අර පුළුවන් අපි අර එකතු කරගත්ත පුංචි එකතු කිරීම මුදල් ටිකක් හරි ඒ වැඩේ කරගන්න අඩුපාඩු මුදලක් වගේ දෙයක් දාන්න වෙන්නේ. ඒකට අපිට සාමාන්‍ය මුදලක් හරි එතන එකතු වෙලා තියෙනවානේ. ඉතින් ගෙදර මොකක් හරි හදිසි වෙච්ච දෙයකට අපිට අර මුදල එකතු කරගෙන අපේ හදිසි අවශ්‍යතාවය කරගන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි මම කරලා තමයි මම මගේ ඉතුරු කරගන්න මුදල් ටික හදාගන්නේ. එහෙම නැතුව පඩිය එක ඉතුරු කරන්න නම් හම්බ වෙන්නේ නැහැ ඇත්තටම. එහෙම ඉතුරු කරන තරම් ලොකු පඩියක් අපිට ලැබෙන්නේ නැහැ. පුංචි පඩියකින් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අර වගේ දේවල් කරපුවාම කාටවත් ණයක් නොවෙන්නේ නැතුව අපේ කටයුතු අපිට හිතේ බරක් නැතුව කරගන්න පුළුවන් වෙනවා. මම ඔයාලට මේ වීඩියෝ එක ටිකක් දිග වෙන හින්දා මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඊළඟ වීඩියෝ එකේ ඕගොල්ලන්ට කියන්නම්. ඒකත් මාත් එක්ක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඕගොල්ලෝ මේ වගේ මේ මුදල් එකතු කරන ක්‍රම තියෙනවා නම් ඒවත් පුංචි කමෙන්ට් එකක් විදියට මට දාන්න. මොකද තවත් අය අතර මේක බෙදා ගන්න තවත් අපි වගේ ගෘහණියන්ට මේක ඇත්තටම වටිනවා වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ හින්දා ඔයාලගේ පුංචි ක්‍රම මට කමෙන්ට් එකක් දාන්න. ඒක මටත් අත්දැක බලන්න පහසුයිනේ. එතකොට එහෙම කරන්න. මං ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නම් මේ එකතු කරගත්තු මුදල් ටික අපේ මොකක් හරි ටාගට් එකක් අනුව ඉතුරු කරන විදිය. නැත්තම් අපි මේ එකතු කරගත්ත මුදල් ටික නැත්තම් අපි සමහරවිට වියදම් කරන වෙලාවල් දෙන්න පුළුවන් නේ හදිසියේ අනවශ්‍ය විදියට. එහෙම නැතුව අපි ටාගට් එකක් හදාගෙන ඒ ටාගට් එකට අනුව මේක ඉතිරි කරගන්න විදිය. එකතු කරගත්තට ඉතිරි කරගත්තේ නැත්තම් හරියට ඒකත් ලොකු ප්‍රශ්නයක් නේ. එකතු කරගත්ත දැන් මේ මහන්සියෙන් අමාරුවෙන් එකතු කරගත්තු මුදල් ටික ටාගට් එකක් අනුවම ටාගට් එකක් නැතුව බෑ. ටාගට් එකක් තිබ්බම තමයි අපි හිතත් කියන්නේ මේකට ටක් ගාලා සල්ලි එකතු කරමු කියලා. ආන් එහෙම හින්දා අපි මේ එකතු කරගත්තු ටික අපේ ඉතිරි කිරීම වලට ටාගට් එකක් අනුව කරන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකේ ඕගොල්ලන්ට අරගෙන එන්නම්. අද ගේන්න හිටියේ. අද ගේන්න බෑ මේ දීග වීඩියෝ එකක් යනවා. එතකොට මම ගොඩාක් දීග වීඩියෝ දාන්න නැති නිසා මම හිතනවා ඔයාලට මගේ අද පුංචි මේ වීඩියෝ එකෙන් මොකක් හරි අදහසක් ගන්න පුළුවන්කමක් ලැබුණා වෙන්නේ නැති කියලා. ඇත්තටම ඕගොල්ලන්ට මේකේ වටිනාකමක් තියෙනවා නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳෙන්න ඔයාලා subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. මේ වගේ පුංචි වීඩියෝ ඔයගොල්ලන්ට දිගටම බලන්න මාව subscribe කරන්න. එහෙනම් ඉතින් අදට මම මගේ වීඩියෝ එකෙන් අවසන් කරනවා. ඔයාලා බලපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ආදරේ හැමෝටම බුදු සරණයි ඔයාලා ඔක්කොටම.